හුඟක් වෙලාවට අපි සවුන්ඩ් සිස්ටම් එකේ හොඳ පංච් එකක් ගන්න සබ්වූෆර් එකක් ඇඩ් කරනවා. ඇත්තටම මමත් එක්තරා කාලෙකදී සබ්වූෆර් එකක් නෙමෙයි මගේ සිස්ටම් එකට සබ්වූෆර් දෙකක් දැම්මා. මොකද හොඳ පංච් එකක් ගන්න. හැබැයි මම කිව්වොත් අවුරුදු 50ක් පරණ ස්පීකර් එකක් තියෙනවා මේ සබ්වූෆර් කිසිම දෙයක් නැතුව මේ පංච් එක ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ජනෙල් වල වීදුරු හොල්ලන්න පුළුවන් තරමට හොඳ පංච් එකක් ගන්න පුළුවන් කියලා. ඒ තමයි Legendary Pioneer HPM 100. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ ස්පීකර් ගැන සම්පූර්ණ විස්තර, මේකේ හිස්ටරි එක, ඊට පස්සේ මේකේ තියෙන ප්‍රෝ ඇන්ඩ් කොන්ස්, එතකොට මේ මොන ජොනර් එකකටද මේ සින්දු අහන්න මේක පාවිච්චි කරන්න පුළුවන්, මොනවටද හොඳ නැත්තේ, සම්පූර්ණ විස්තර කතා කරනවා. ඒකම මේ වීඩියෝ එක අවසානයේදී මේකට සබ්ටිටියුට් ගන්න පුළුවන් තවත් ස්පීකර් කීපයක් ගැන. ඒ නිසා ආරාධනා කරනවා මේ වීඩියෝ එක රැඳී ඉන්න කියලා. අපි දැන් යමු වීඩියෝ එකට. ඔක්කොටම කලින් කියන්න ඕන මගේ කලින් වීඩියෝ සබස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා ලයික් කරපු හැම දෙනාටම හුඟක් ස්තුතියි. Pioneer HPM 100 මේක නිෂ්පාදනය කරේ 1976 ඉඳලා 1979 වෙනකන් Pioneer company. දැන් මීට කලින් මාකට් එකේ තිබුණ ජනප්‍රියම ස්පීකර් එක තමයි JBL L100 Century කියන ස්පීකර් එක. ඒක හුඟක් ජනප්‍රියයි ඔඩියෝ කමියුනිටි එක අතරේ. ඒ වෙලාවේ එතන ඒගොල්ලන්ගේ හිටිය වයිස් ප්‍රෙසිඩන්ට් ඉංජිනේරින් බාඩ් ලකැන්ටි, එයා ඔඩියෝ ඉංජිනේර් කෙනෙක්. එතකොට ෆිසික්ස් වලට ඩිග්‍රී එකක් තියෙන හුඟක් ටැලන්ටඩ් ක්‍රියේටිව් කෙනෙක්. එයාගේ ටීම් එකෙන් තමයි ඒ JBL L100 ස්පීකර් එක මාකට් එකට දැම්මේ. හැබැයි JBL කම්පැනියත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් නිසා එයා ඒ කම්පැනියෙන් රිසයින් වුණා. ඒ වෙලාවේදී මේ Pioneer කම්පැනිය දැන් අද වගේ තමයි අර හෙඩ් හන්ටින් කියලා කියන්නේ. එතකොට ඒ වගේ Pioneer කම්පැනි කරේ එයාව හය කරා. හය කරලා එයාට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සෙක්ෂන් එකේම එයාට වයිස් ප්‍රෙසිඩන්ට් දීලා එයාට ෆන්ඩ් කරා. ෆන්ඩ් කරලා කිව්වා දැන් එතකොට අර කම්පිටිෂන් එකනේ තියෙන්නේ. උගලන්ට ඕන කරලා තිබුණේ L100 එකට වඩා හොඳ ස්පීකර් එකක් මාකට් එකට දාන්න. ඊපස්සේ අර එයාගේ ටීම් එකේ කට්ටියත් එක්ක තමයි එයා Pioneer කම්පැනි එකට ජොයින් වුණේ. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරලා 1976 දී තමයි මෙන්න මේ ස්පීකර් එක මාකට් එකට දැම්මේ. ඒතකොට මේකේ අර JBL L100 එකේ තියෙන බ්ලූප්‍රින්ට් එකේ තියෙන පොඩි දේවල් ටිකකුත් මේකේ තියෙනවා. මම හිතන්නේ මේ 100 කියන එකත් අරගෙන තියෙන්නේ අර ඒකේ මෙමරි එකක් එක්ක වෙන්න ඇති. කොහොම හරි මේකේ මේ HPM කියන එක ඇත්තටම ආවේ මේකට කියන්නේ high polymer molecule කියලා. මෙන්න මේ super tweeter එක නිසා. ඇත්තටම මේ super tweeter එක හදලා තියෙන්නේ 12000 and above frequency වැඩ කරන්න. එනිසා හුඟක් වෙලාවට මේක මේ කොමියුනිටි එක අතරේ පොඩි ඇලිගේෂන් එකක් තියෙනවා මේකෙන් ඇහෙන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා සාමාන්‍ය මනුස්සයන්ගේ ෆ්‍රීකවන්සි එක තියෙන්නේ හියුමන් හියරින් එක 20 Hz ඉඳලා 20 kHz වෙනකම්. මේකේ ෆ්‍රීකවන්සි එක තියෙන්නේ 12000 and above. සාමාන්‍යයෙන් වයසට යනකොට 14 ඉඳලා 16 විතර වගේ වෙනකම් ඊට එහා ෆ්‍රීකවන්සි අතරම ඇහෙන්නේ නැහැ. හුඟක් තරුණ කෙනෙකුට තමයි අර ෆ්‍රීකවන්සි ටික ඇහෙන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට මේකට පොඩි කම්ප්ලේන්ට් එකක් තියෙනවා මේකෙන් මොකුත් ඇහෙන්නේ නැහැ කියලා. මොකද හේතුව මේක මේ හයිපොලිමර් මොලිකියුලර් කියලා කියන්නේ මේක ඇත්තටම රිබන් ටයිප් එකක් තියෙන මේකේ මොකක්වත් මැග්නට් එකක්වත් එහෙම නැත්නම් කොයිල් එකක්වත් නැහැ. ඒ කියන්නේ මූවින් පාර්ට් එකක් නැහැ අනිත් ස්පීකර් වගේ. මේක හරි සෙන්සිටිව්. එතකොට මේ හයි ෆ්‍රීකවන්සි විතරයි මේකේ වැඩ කරන්නේ. ඒතකොට මේක ඊට පස්සේ අපි මේකේ තියෙන මේ මිඩ් රේන්ජ් එකට ගියොත් මිඩ් රේන්ජ් එක අඟල් 4ක් විතර පළල මිඩ් රේන්ජ් එකක් තියෙන්නේ. හුඟක් හොඳ සවුන්ඩ් එකක් එළියට දෙනවා. හොඳ වොයිස් එකක් එළියට එනවා. මේකේ අර පිටිපස්සේ තියෙන මැග්නට් එක ඇත්තටම මේ මෙච්චර විතරම පළලයි. ඒ කියන්නේ ලොකු මැග්නට් එකක් තියෙන මම දන්නේ ඒක නිසාද කොහෙද මේකේ හොඳ වෝකල් ප්‍රොඩක්ෂන් එකක් එළියට එනවා. මෙතන තියෙන්නේ ට්වීට් එක මේක අඟල් 1.3 කාලක් පළලයි. ඒ කියන්නේ 45 mm විතර හොඳ සවුන්ඩ් එකක් ප්‍රොඩියුස් කරනවා. මේ දෙකම පේපර් කෝන්. ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන මේ HPM 100 ලෝගෝ එකත් එක්කම මේ crossover potentiometer දෙක mid and high. මේකෙන් අපිට මේ දෙක බැලන්ස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ bass reflex port එක. අපි ඊට පස්සේ මේකේ මේන් වූෆ් එකට ආවොත් මේක අඟල් 12ක් පළලයි. මේකේ මේ කෝන් එක කාබන් ෆයිබර් කම්පවුන්ඩ් මැටීරියල් එකක්. මේක ඇත්තටම හරි ඩියුරබල්. සෑහෙන කාලයක් තිස්සේ මුකුත් වෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේක මේ එජ් එක රබරයිස් කම්පවුන්ඩ් මැටීරියල් එකක් මේකේ දාලා තියෙන්නේ. මේකත් ඇත්තටම ඩියුරබල්. සාමාන්‍යයෙන් අපි දන්නවා එජ් එක තියෙන්නේ පොලියුරෙතින් ටයිප් එකේ ෆෝම් එකක්. ඒක දැන් අපි දැකලා තියෙනවා හුඟක් තැන්වලදී අවුරුදු ගණන් පාවිච්චි කරනකොට ඒක ඩැමේජ් වෙනවා. ඊට පස්සේ ඒක රීෆෝම් කරන්න ඕනේ. දැන් බලන්න මේක අවුරුදු 50ක් පරණ ස්පීකර් එකක්. මුකුත් කරන්න දෙයක් නැහැ. මේක මේ තත්ත්වෙම්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඊට පස්සේ ආයෙ මට කියන්න තියෙන්නේ
මේකේ මේ ඔක්කොම ඇල්මිනියම් ඩයිකාස් කරලා තියෙන්නේ හුඟක් හරි ටෆ්නස් එකක් මේකේ තියෙනවා. එතකොට මේකේ අර ভাইබ්‍රේෂන් එක ඩෑම් කරනවා හරිම හයියයි. මේක ඊට පස්සේ මේ අවුටර් ෆ්‍රේම් එකට આવොත් මේක හાર્ඩ් වුඩ් වෙනි එකක් තියෙන්නේ. හුඟක් ශක්තිමත් අර මේකේ ভাইබ්‍රේෂන් එකට හුඟක් හොඳින් රොත්තු දෙනවා. දැන් මේ ස්පීකර් එකේ තියෙන එකම නෙගටිව් ඉෆෙක්ට් එක තමයි මම දකින විදිහට මේකේ තියෙන බර. ඇත්තටම මේක කිලෝ 27.5ක් විතර බරයි එක ස්පීකර් එකක්. ඒ නිසා හුඟක් වෙලාවට මේක අපිට ඇක්සස් කරන්න තියෙන chances අඩු වෙනවා. ඒ කියන්නේ මේක පාවිච්චි කරන කෙනෙක් විකුණනකොට එයා කියන්නේ ඇවිල්ලා අරන් යන්නේ කියලා. ෂිප් කරන්නේ නැහැ. මොකද ඇත්තට මේක කරදරයි. මොකද මේක එකක් කිලෝ 27මාර බර වුණාට පස්සේ මේක පැකින් කරන්න ගියාම ඩැමේජ් වෙන්නේ නැතුව හරියට ඒක එවා ගන්න එක අමාරුයි. මේ ස්පීකර් එක මම අවුරුදු 4මාරකට විතර ඉස්සෙල්ලා මේක ගත්තේ. කිලෝමීටර් 150ක් විතර හයිවේ එකේ ගියා මේක ගන්න. අපි ඊළඟට බලමු මේකේ ඕවරෝල් සවුන්ඩ් ක්වොලිටි එක. ඇත්තටම මට මේක විශේෂයෙන් කියන්න තියෙනවා. දැන් මේ ස්පීකර් එක හදලා තියෙන්නේ බේස් රිෆ්ලෙක්ට් නැත්නම් පාටි ටයිප් ස්පීකර් එකක් විදිහට. ඇත්තටම ඒක නිසාම මේකට සාමාන්‍යයෙන් ඔඩියෝ ෆයිල්ස්ලා එච්චර මේ ස්පීකර් එකට කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද මේ අර ලෝ එන්ඩ් එක ටිකක් පොප් අප් වෙන නිසා. හැබැයි මට මේකේ විශේෂ අත්දැකීමක් තියෙනවා. හේතුව තමයි මම සාමාන්‍යයෙන් ලංකාවේදී මගේ ටේස්ට් එක වුණේ රොක් මියුසික්. හැබැයි මම කැනඩාවට ආවට පස්සේ මගේ ඒ ටේස්ට් එක වෙනස් වුණා. හේතුව මෙහි තියෙන එන්වයරන්මන්ට් එකයි, එතකොට මේ අර කූල් වෙදේ එකයි, එතකොට සමහරක් වෙලාවට මේ අපේ ඒජ් එකත් එක්ක අපේ ටේස්ට් වෙනස් වෙන්න පුළුවන්. ඒතරම ලංකාවේදී මා ළඟ වයිනල් CDs, සුපෝඩියෝ CDs ගොඩක් තිබුණා ජෑස් මියුසික් වල. හැබැයි ඒවා සැරින් සැරේට මම අහනවා. නමුත් මට ඇත්තටම කිව්වොත් එimhe මේ ජෑස් මියුසික් වල තියෙන ඒ නේචර් එක හරියට කැප්චර් කරගන්න බැරි වුණා හේදී. නමුත් දැන් මම මෙහෙට ආවට පස්සේ මේක අහන්න ගන්නවා. දැන් මම මේක කියන හේතුව තමයි දැන් ඒතර ප්‍රශ්නයක් තියෙනවා මේක රොක් මියුසික් අහන නැත්නම් පාටි ටයිප් ස්පීකර් එකක් කොහොමද මේකෙන් මම ජෑස් මියුසික් අහන්නේ කියලා. ඇත්තටම මට මගේ යාළුවෝ හුඟක් වෙලාවට කිව්වා දැන් මල් ළඟ තියෙන මේ ටියුබ් සෑම්ස් එහෙම නිසා මේක ඇත්තටම මට කලින් කියන්න බැරි වුණා. මේකේ සෙන්සිටිවිටි එක තියෙන්නේ 92.5. ඇත්තටම මේක හයි සෙන්සිටිවිටි පැත්තට තමයි වැටෙන්නේ. නමුත් ටියුබ් සෑම්ස් වලට මීට වඩා සෙන්සිටිවිටි තිබ්බොත් වොයිස් එක මීට වඩා අවුට් කරගන්න පුළුවන් කියලා. මේ හයිෆයි ස්ටෝර්ස් වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ අලුතෙන් එන රිෆරන්ස් ස්පීකර් නැත්නම් එයාලගේ තියෙන ස්පීකර් ඕන එකක් අපිට චෙක් කරලා බලන්න පුළුවන්. වෙනම මියුසික් අහන රූම්ස් හදලා තියෙනවා. ඉතින් මම මේ රිෆරන්ස් ඔඩියෝ තියෙන මල් ළඟ මෙහි අහන මම ජෑස් මියුසික් එක අරගෙන ගිහිල්ලා මම එතන ප්ලේ කරලා බලනවා. ඉතින් වෙනසක් තියෙනවා. සමහරක් වෙලාවට ටිකක් එක්ස්පෙන්සිව් ස්පීකර්ස් වල හුඟක් එක්ස්පෙන්සිව් ස්පීකර්ස් වල පොඩි වෙනසක් තියෙනවා. හැබැයි අර වාව් ඉෆෙක්ට් එකක් නෑ. ඒ කියන්නේ මාව මේ ස්පීකර් එකේ චේන්ජ් කරන්න තරම් දෙයක් මට දැනුන්නේ නෑ. ඉතින් ඒක තමයි මම මේක විශේෂයෙන් කියන්න ඕන කියලා හිතුවේ. හේතුව මේක ඕල් රවුන්ඩ් ස්පීකර් එකක්. දැන් මේක ඇත්තටම ඇඩ්වර්ටයිස් කරලා තියෙන්නේ රොක් අහන පාටි ටයිප් ස්පීකර් එකක් වුණාට මේකේ හොඳ වෝම් වොයිස් එකක් එළියට ගන්න පුළුවන්. විශේෂයෙන් ජෑස් වල ඉන්ස්ට්‍රුමන්ට් ගොඩක් අඩුයි. ඒ කියන්නේ ප්ලේ වෙන ප්‍රමාණය. හැබැයි ඒවා හරියට සෙපරේට් වෙලා අර ඉමේජින් එක්ක මේක එළියට එනවා. ඉතින් ඒ නිසා මට අර මාව වෙන ස්පීකර් එකකට චේන්ජ් කරන්න තරම් දෙයක් උන්නේ මට. ඒකයි විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ ස්පීකර් එක ඇත්තටම ඕල් රවුන්ඩ් කෙනෙක්. ඒ කියන්නේ මේකේ හයි සුත් හොඳට වැඩ කරනවා, මිඩ් එකක් තියෙනවා, ලෝ සුත් තියෙනවා. ඉතින් අර චේන්ජ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි මේ ස්පීකර් එකේ තියෙන විශේෂම කාරණේ. අපි දැන් Pioneer HPM 100 ස්පීකර් එක ගැන සම්පූර්ණ විස්තර කතා කරා. වීඩියෝ එක අවසන් කරන්න කලින් මට හිතුණා අපි මේකට කැටගරි කීපයක් යටතේ ස්ටාර්ස් දෙමු කියලා. එතකොට මේකේ සාමාන්‍යයෙන් ඕවරෝල් ඉම්ප්‍රෙෂන් එකක් ගන්න පුළුවන් මේ ස්පීකර් එක මොන ප්ලේස් එකේද තියෙන්නේ කියලා. අපි දැන් ඒකට යමු. පළවෙනියෙන්ම මියුසිකල් එන්ජොයිමන්ට්. තරම මේ ස්පීකර් එක දැන් මම කිව්වා මම අවුරුදු 4කට වැඩි කාලයක් මේක පාවිච්චි කරනවා කියලා. මට මේක රිප්ලේස් කරන්න තාම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා මියුසිකල් එන්ජොයිමන්ට් එක පැත්තෙන් ගත්තොත් මේකට ස්ටාර්ස් අපිට 5ක් දෙන්න පුළුවන්. ඊළඟට ජෑස් පර්ෆෝමන්ස්. දැන් මම කිව්වා මම ජෑස් අහන්නෙත් මේ ස්පීකර් එකකින් කියලා. හැබැයි ජෑස් අහන්න මීට වඩා හොඳ ස්පීකර්ස් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේකට ස්ටාර්ස් 4ක් දෙමු. ඊට පස්සේ රොක් මියුසික් ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේ ස්පීකර් එක හැදුවේම රොක් මියුසික් වලට ස්ටාර්ස් අපිට 5ක් දෙන්න පුළුවන්. ක්ලාසිකල් මියුසික්. ක්ලාසිකල් මියුසික් ගත්තොත් ඒකත් වැටෙන්නේ අර ජෑස් කැටගරි එකටම ආසන්නයෙන්. ඒ කියන්නේ ඒ ළඟින් යන එකක්. ඒ නිසා අපි ඒකට ස්ටාර්ස් 4ක් දෙමු. ඊට පස්සේ බේස් ඉම්පැක්ට්. කිසිම විවාදයක් නැහැ. දැන් වීඩියෝ එකේ තම්බ්නේල් එක දැම්මෙත් ඒකයි සබ්වූෆරයක් අවශ්‍ය නැහැ කියලා. ඇත්තටම බේස් ඉම්පැක්ට් එක ගත්තොත් මේක ස්ටාර්ස් 5ක් දෙන්න පුළුවන්. ඊට පස්සේ වෝකල් රීප්‍රොඩක්ෂන් එක ගත්තොත් ඇත්තටම මිඩ් රේන්ජ් ස්පීකර් එක අඟල් 4ක ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි ඒකට හොඳ පර්ෆෝමන්ස් කරනවා. නමුත් අපි මේකට ස්ටාර්ස් 4ක් දෙමු. සවුන්ඩ් ස්ටේජ් එක ගත්තොත් ඒකටත් අපිට ස්ටාර්ස් 4ක් දෙන්න පුළුවන්. ඉමේජින් ගත්තොත් ඇත්තටම ඉමේජින් හුඟක් වෙලාවට ස්පීකර් එකකටත් වඩා ඒක ඇම්ප්ලිෆයි එකේ තියෙන පර්ෆෝමන්ස් එකත් එක්ක තමයි ඉමේජින් එන්නේ. නමුත් ස්පීකර් එක යම්කිසි කොටසක් එකක් කරනවා. මේකට අපි ස්ටාර්ස් 4ක් දෙමු. ඊට පස්සේ ඩයිනමික්ස්. ඩයිනමික් ගත්තොත් අර
පොඩි ශබ්දේ ඉඳලා ලොකු ශබ්දේ වෙනකන්. ඒ දෙක අතරේ හොඳට වැඩ කරනවා මේ ස්පීකර් එක. මෙයා හොඳ performer කෙනෙක්. ඒ නිසා අපිට ඒකට ස්ටාර්ස් අපිට 5ක් දෙන්න පුළුවන්. ඊළඟට සර්විසබිලිටි. කලින් කිව්වා මේකේ අර ෆෝන් එක රිෆෝම් කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේකේ මුකුත් කරන්න දෙයක් නැහැ අතට. ඕන නම් අර කලක් යනකොට සමහර කට්ටිය මේක රීකැප් කරනවා. ඒතකොට තවත් අර අප් ටු ඩේට් පර්ෆෝමන්ස් ගන්න පුළුවන්. ඇත්තට මම නම් මුකුත් කරේ නැහැ. ඒ විදිහින්ම තමයි as it is මම පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම මේකට මුකුත් කරන්න දෙයක් නැහැ. ඉතින් සර්විසබිලිටි පැත්තෙන් ගත්තොත් පරණ ස්පීකර්ස් වල තියෙන ප්‍රශ්නයක් ඒක. උඟක් ලට මේ රිෆෝම් කරන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේක ඒ අතින් ගත්තොත් මේක අපිට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මුකුත් ප්‍රශ්නයක් නැහැ. නිසා ස්ටාර්ස් 5ක් දෙන්න පුළුවන්. අවසානයේට ලෝන් ටර්ම් ඕනර්ෂිප් සැටිස්ෆැක්ෂන් එක. මම හිතන්නේ මේකට කිසිම විවාදයක් නැතුව ස්ටාර්ස් 5ක් දෙන්න පුළුවන්. මම හිතනවා මම PM100 ගැන සම්පූර්ණ විස්තර කතා කරා කියලා. ඊට පස්සේ මම දැන් කියන්නම් අර මම කලින් කිව්වා මේකට සබ්ස්ටිටියුට් යන්න පුළුවන් ස්පීකර් 4ක් හරි 5ක් හරි මම කියන්නම් කියලා. අපි බලමු මොනවාද මේ ස්පීකර්ස් කියලා. ඔව් දැන් මෙතන අපි සබ්ස්ටිටියුට් ස්පීකර්ස් කියලා කිව්වේ මේකට ටිකක් කිට්ටුවෙන් යන ඒවා. ඉස්සල්ලාම කියන්න ඕන මේ HPM සීරීස් එකේම HPM4060 තියෙනවා. මේකෙන් ඇත්තටම HPM40 මල් ළඟ දැනුත් තියෙනවා. ඒකේ මෙන්න මේ මිඩ් රේන්ජ් එක නෑ. ස්පීකර් එක ඇවිල්ලා 10 inch වගේ තියෙන්නේ. සවුන්ඩ් කැරක්ටර්ස් ඒ විදිහම වගේ තියෙනවා. ඊට පස්සේ 60 එක ගත්තොත් මම මේක පාවිච්චි කරලා නෑ. හැබැයි මම මේක දැක්කා. මේ සෙටප් එකම තියෙනවා. මේකේ තියෙන මිඩ් රේන්ජ් එකක් තියෙනවා. මේ වගේම 4 එකක්. ඒකේ තියෙන අර 10 inch type එකේ අර 40 වල තියෙන woofer එක. ඒක හොඳයි. ඒකට ඒ දෙක consider කරලා බලන්න පුළුවන්. ඊට අමතරව මේකේ 200 version එකක් තියෙනවා. දැන් අතර මේක rate කරලා තියෙන්නේ 100 watts. input maximum ගන්න පුළුවන් 100 watts. හැබැයි මේකේ 200 version එකක් තියෙනවා. මම ඒ ගැන මේ වීඩියෝ එකේ අවසානයේදී කියන්න. ඒතර මම හිතන්නේ අපි HPM 100 ගැන සම්පූර්ණයෙන්ම cover කරා වෙනවා. substitute වලට යන්න පුළුවන්. තව speaker එකක් තමයි Bose 601 series 2. අතර මේ speaker එකත් මම ලංකාවේදී පාවිච්චි කරලා තියෙනවා. සිමිලර් කැරක්ටරිස් තියෙන හොඳ ස්පීකර් එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ Bose වලම තව තියෙනවා 501 series 4. ඒකත් ඇත්තටම හොඳයි. අර full all round perform කරන ස්පීකර්ස් මම මේ කියන්නේ. party type එකට ගත්තොත් මීටත් වඩා perform කරන ස්පීකර් එකක් තියෙනවා. කාට හරි try කරලා බලන්න පුළුවන්. මම ඒකේ ස්පීකර් එකකින් හෝ දෙකකින් මෙහිදී මට සින්දු අහන්න හම්බුණා. ඒ බ්‍රෑන්ඩ් එක තමයි ඇමරිකන් බ්‍රෑන්ඩ් එකක්. Servin Vega කියලා තියෙන බ්‍රෑන්ඩ් එක. ඒකේ D7 D9 ඔය ස්පීකර් දෙක රියල් පාටි perform කරන ස්පීකර්ස්. ඊට පස්සේ AT15 එකයි ඊට පස්සේ 311P කියලා තව මොඩල් එකක් තියෙනවා. එතකොට ඔය හතරම ඒ Servin Vega වල තියෙන party type speakers. ඊට පස්සේ අපි ගත්තොත් Japanese brand වලට આવොත් ආපහු Diatone ලගේ තියෙනවා DS1000 speaker එක. අත්‍තර මේකත් all round speaker එකක්. ඊට පස්සේ Yamaha එකේ තියෙනවා NS690. එතකොට ඔන්න ඔය speakers ටික තමයි මට recommend කරන්න පුළුවන් දේවල්. හැබැයි එකෙන් කියන්නේ මේවා තමයි ඔක්කොම හොඳම speakers කියලා. මේක හරීම විවෘතයි. ඒ කියන්නේ එක එක්කෙනාගේ ටේස්ට් වෙනස්. එතකොට තවත් ඕන තරම් ස්පීකර්ස් මීට වඩා හොඳ ඒවා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේකම ආරාධනා කරනවා. දැන් මේ වීඩියෝ එක බලන දැන් ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක් තියෙන එක ස්පීකර්ස් පාවිච්චි කරලා පුළුවන් නම් ඒව ගැන දාන්න. එතකොට තවත් කෙනෙක් ඒක දැනගනි. මොකද හේතුව මේ හොබි එකට ආපු කාලේ මටත් මගේ යාළුවෙක් තමයි මේ HPM 100 ගැන කිව්වේ. ඉතින් ඒක මම දැනගත්තේ තවත් කෙනකින්. ඉතින් ඒ නිසා අපි දැන් මෙහෙම දෙයක් කිව්වහම මේක තවත් අය දැනගනි. ඒ නිසා ඔයගොල්ලන්ට තව වෙන ස්පීකර්ස් ගැන ඕන තරම් ඇති එක්ස්පීරියන්ස් ඒක පුළුවන් නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඔව් දැන් මම කියන්නම් අර මම කලින් කියපුවා 200 version එක ගැන. 1970 ඉඳලා 1980 කියලා කියන්නේ මේ hi-fi වල ඇත්තටම golden era එකක්. කම්පැනි හරි competitive. ඒ කම්පැනි හැම වෙලෙම බැලුවා වැඩිපුර වොට්ස් ගාණක් තියෙන යුනිට් එකක් මාකට් එකට දාන්න. අද ගත්තොත් ඔය දැන් මොබයිල් කැමරාස්, එතකොට මොබයිල් ෆෝන්ස් වල කැමරා, එතකොට මොබයිල් අර gimbal type කැමරාස් වල sensor එක, එතකොට මෙගාපික්සල් ගාණ වැඩි කරන්නේ. ඒ වගේ තමයි. Pioneer කම්පැනිය 1976 77 දී රිසීවර් එකක් මාකට් එකට අවුට් කරා XX1250 XX1280 කියලා. ඇත්තටම හරි පොපියුලර් යුනිට් දෙකක් මට මතක විදිහට 1250 ඇවිල්ලා 160 watts RMS, අනිත් යුනිට් එක 185 watts 1280. එතකොට දැන් මේ දෙක මාකට් එකට දැම්මා. මාකට් එකේ සාමාන්‍යයෙන් ඒ වෙලාවේ මිනිස්සුන්ගේ මතය තමයි ගොඩක් කට්ටිය කැමති එකම බ්‍රෑන්ඩ් එකේ සෙටප් එක හදාගන්න. මොකද ඒ කාලේ ගෙදරක සාලේ තියෙන ලොකු ඉක්විප්මන්ට් එකක් තමයි මේ ස්ටීරියෝ සෙටප් එකක් කියලා කියන්නේ. ඒ කාලේ ජීවත් වෙච්ච කට්ටිය දන්නවා. දැන් ගොඩක් කට්ටිය කැමති අපි තුමු Pioneer බ්‍රෑන්ඩ් එකෙන් රිසීවර් එකක් හරි නැත්නම් සෙපරේට් සෙටප් එකක් ගත්තා නම් ඒකෙම ස්පීකර් දෙකක් තියන්න කැමති. අපි තුමු දැන් මලයන්ස් වල ගත්තොත් ඒකෙම යුනිට් දෙකක් දාන්න කැමති. Macintosh වලත් එහෙමයි. 1280 එකයි 1250 යුනිට් දෙකම එකක් මම කලින් කිව්වා watts 160යි watts 185යි. ඒක ප්‍රශ්නයක් එනවා මාකට් එකේ ඒකට මැච් කරන්න ස්පීකර් එකක් නැහැ. මොකද හේතුව මේ ස්පීකර් එක එකට අවුට් කරලා තියෙන්නේ මැක්සිමම් ඉන්පුට් වොට්ස් ගාන හැටියට වොට් 100.
හැබැයි දැන් මේකේ බ්‍රෝච් එකේ තියෙනවා මේ ස්පීකර් එකට ඇත්තටම වොට්ස් 200ක් යනකම් හැන්ඩල් කරන්න පුළුවන්. නමුත් මේකේ පිටිපස්සේ ස්ටික් එකේ ගහලා තියෙන්නේ 100 වොට්ස්. දැන් මම කලින් කිව්වා මේක 1975 ඉඳලා 70 වෙනකම් රිසර්ච් කරලා තමයි මේක අවුට් කරේ කියලා. එතකොට මේවට ලොකුවට ෆන්ඩ්ස් යනවා. එතකොට දැන් ප්‍රශ්නයක් ආවා. දැන් අලුතෙන් ආයි 200 version එකකට ස්පීකර් හදනවා කියලා කියන්නේ මේ ඔක්කොම අලුතෙන් ඩිසයින් කරන්න එපා. මේවා ඇලුමිනියම් ඩයි කාස්ට් කරලා ලොකු ප්‍රොසෙස් එකක් සහ ලොකු මිලක් කම්පැනියට යනවා. ඉතින් ඇත්තටම මේ පයිනියර් කම්පැනිය මෙතන වරද්දක් කරේ නැහැ. හේතුව මේකට 200 වොට්ස් වෙනකම් මේ හැන්ඩල් කරන්න පුළුවන්. ඒකේ කැපබිලිටි එක තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මොකද කරේ පොඩි චේන්ජස් ටිකක් කරලා මේ සිමිලර් මේ ස්පීකර් එකටම නැත්නම් මේ යුනිට් එකටම ඇතුලේ මේ ක්‍රොස්ஓවර් එකේ පොඩි මයිනර් ට්වික්ස් ටිකක් කරලා තියෙනවා. ඊට අමතරව කරේ මෙන්න මෙතන මේ බේස් අවුට්පුට් එක තියෙනවනේ. මේකට සිල්වර් ඇලුමිනියම් රිම් එකක් දැම්මා. දාලා මේක පිටිපස්සේ ස්ටික් එකක් දැම්මා 200 වොට් version කියලා. කරලා ඒක මාකට් එකට දැම්මා. ඒකට උත්තරයක් තියෙනවනේ. දැන් 1250 ගත්ත එක්කනකොට 200 වොට්ස් වල දැන් මේකේ version එකකින් ස්පීකර් එකක් තිබ්බට පස්සේ අරක මැච් වෙනවා. ඉතින් කම්පැනි ඒ දේ කරා. හැබැයි මේක ටිකක් කල් යනකොට මිනිස්සුන්ට තේරුණා දැන් මේක සමහරකට ගලවලා බැලුවොත් තේරෙනවා. ඩෙන්ටිකල්. ඒ කියන්නේ මේ වූෆ් එකමයි, මේ මිඩ් රේන්ජ් එකමයි, මේ ට්විට් එකමයි, මේ සුපර් ට්විට් එකමයි ඔක්කොම ඩෙන්ටිකල්. ඉතින් ඇතුලේ අර පොඩි ට්වික් එකක් කරලා තියෙනවා. මේ අර චේන්ජස් වගේක් කරලා තියෙනවා. මම හිතන්නේ මේ ක්‍රොස්ஓවර් එකෙන් අර 200 වොට්ස් එන එක මේ දෙකට මම හිතන්නේ අඩු කරලා ඒ වගේ දෙයක් කරලා තියෙන්නේ. මම ඇත්තට මේක හරියටම මේ ගලවලා බලලා ඒක දැක්කේ නැහැ. එහෙම තමයි කරලා තියෙන්නේ. එකම ස්පීකර් එකක් 100 වොට්ස් එකයි 200 වැඩ කරන්න පුළුවන් කියලා කිව්වම මිනිස්සුන්ට ඒක හොඳ දෙයක් විදිහට ගණන් ගත්තේ නැහැ. දැන් මෙන්න මේ කාරණේ නිසා මම ඊට කලින් ඉස්සෙල්ලා කිව්වා මෙන්න මේ සුපර් ට්විට් එක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේක ඇත්තටම මේකේ රේන්ජ් එක තියෙන්නේ 12000 Hz ඉඳලා 25000. ඒතර දැන් මේක ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තිබ්බනේ. එතකොට මිනිස්සු මතයකට ආවා දැන් මේකටත් මේ 200 වොට්ස් කියලා මේකත් මේ වගේ මේ ට්වික් එකක් කරා නම් නැත්නම් මේක පොඩි ගිමික් එකක් කරා නම් මේකත් කරලා තියෙන්නේ ඒ වගේ කියලා. ඇත්තටම මෙතන මම හිතන්නේ නැහැ මොකද මේක ඩිසයින් කරපු බාඩ් ලකැන්ටි හරි රෙපියුටඩ් ඔඩියෝ ඉංජිනේර් කෙනෙක්. එයා කීයටවත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ. ඇත්තටම මේ මොකද මේක වෙනම මේකට මේ 14000 Hz නැත්නම් 12000 Hz මේ ෆ්‍රීකවන්සි එකක් වෙනම දුන්නොත් මේක ඇත්තටම ඇහෙනවා. ඉතින් දැන් කවුරු හරි කෙනෙක් මේ 200 වොට්ස් version එක කියලා ගන්නවා නම් same identical speaker එක. කිසිම වෙනසක් නැහැ. මොකද සමහරක් වෙලාවට මේ 200 වොට්ස් කියලා මේකට පොඩක් ගාණ වැඩි කරනවා. ඇත්තටම කිසිම දෙයක් නැහැ. එකම ස්පීකර් එක. ඒතර මේ ඔක්කොම එකයි. ඉතින් මම හිතනවා අපි සම්පූර්ණයෙන්ම දැන් HPM 100 ගැන සම්පූර්ණ විස්තර කතා කරා කියලා. ඕගොල්ලන්ගෙත් මොන හරි මේකට මේ සිමිලර් දේවල් තියෙනවා නම් ඒක අපි ෂෙයා කරගමු. හේතුව දැන් මේක ෂෙයා කරගන්න එකෙන් දෙවෙන දේ තමයි අපි තුමු කාට හරි කෙනෙකුට මේ වින්ටේජ් හයිෆයි වල තියෙන එකම දේ තමයි දැන් මේකක් ටෙස්ට් කරලා බලන්න අපිට කඩේට ගිහිල්ලා මේක ගන්න නෑනේ. ඒතකොට කවුරු කාට හරි කෙනෙකුට මේකක් ගැන ඉන්ට්‍රස්ට් එකක් ආවොත් රිවිව් එකක් තමයි බලන්නේ. ඕගොල්ලන්ටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් මේ කමෙන්ට් එකේ දාන්න. මොකද්ද මේ මොන ස්පීකර් එකද හොඳ මොකද්ද තියෙන ඒකේ තියෙන කැරක්ටර්ස් කියලා දාන්න. කිසි ප්‍රශ්නයක් නෑ. ඒතකොට තවත් කෙනෙක් ඒක දැනගනි. ඉතින් අනිත් එක තමයි මම හුඟක් වෙලාවට රිවිව්ස් කරන්නේ මම පාවිච්චි කරපු ඒවා විතරයි. ඒ කියන්නේ දැන් මට ඒ අත්දැකීම එන්න මම සාමාන්‍යයෙන් AI වලින් නැත්නම් වෙන දේවල් බලලා රිවිව්ස් කරන්නේ නැහැ. මීට කලින් මම hi-fi engine වලට රිවිව්ස් ලිව්වා. ඒ මම පාවිච්චි කරලා මට හොඳයි කියලා හිතෙච්ච ඒවා. මොකද හේතුව දැන් අතරම කවුරු හරි රිවිව් එකක් දීප එකක් ගැන බලන තමයි ඉන්ට්‍රස්ට් එක්කෙනෙක් කියන්නේ. ඉතින් ඒ නිසා තමයි මේවා ඇත්තටම මෙහෙම රිවිව්ස් දාන්නේ. මොකද මමත් එහෙම රිවිව්ස් බලලා තමයි හුඟක් ඒවා ගත්තේ. ඒකෙන් මම ඇත්තටම අද සතුටු වෙනවා සහ මම ඒක එන්ජොයි කරනවා. ඉතින් මට දැන් අවශ්‍යයි මේක අනිත් කට්ටියටත් මේක ඒ වගේ දෙයක් කරන්න. ඒකයි මේ වීඩියෝ හදන එක හේතුව. නිසා මේ ඉන්ට්‍රස්ට් කට්ටියට මේක පුළුවන් නම් ෂෙයා කරලා දාන්න. ඉතින් හුඟක් ස්තුතියි මේ වීඩියෝ එක බලන් හිටියට. අපි නැවතත් වෙනත් වීඩියෝ එකකින් හම්බ වෙමු.